අයිබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම ඔගොල්ලෝ කොයි වෙලාවක හරි ජොබ් ස්කෑම්ස් වලට මුහුණ දීලා තියෙනවා. ඩුබායි වල කතා වෙන ලොකු ටොපික් එකක් තමයි මේ ජොබ් ස්කෑම්. මම ඩුබායි ඇවිල්ලා මේ අගෝස්තුවට හරියටම අවුරුදු 4යි. මම තීරණය කරනවා මේ අවුරුදු 4ේදී මම මුහුණ දුන්න දේවල්, මට අහන්න ලැබිච්ච දේවල් මම ඔයගලන්ට WhatsApp එක පෙන්නුවොත් ලංකාවේ අපේ අය කී දෙනෙක් මට මෙසේජ් කරලා තියෙනවා. සල්ලි දීලා ජොබ් එකට ඇප්ලයි කරලා ජොබ් එක හම්බෙන්නේ නැහැ, නැත්නම් වීසා ගහන්නේ නැහැ, නැත්නම් ජොබ් එකට ගද්දී කියපු දේ නෙමෙයි කරන්න තියෙන්නේ. අන්න මේ වගේ ගොඩක් දේවල් මට ආන්න ලැබෙනවා ලංකාවේ අපේ අයගෙන්. මේ වලින් අපි පරිස්සම් වෙන්නේ කොහොමද? ඒ වගේම මේ දේවල් වලට අහු වෙන්නේ නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා UAE ගවර්න්මන්ට් එක මේ වෙනකොට අපිට ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. මේක දිගට ටොපික් එකක් වෙන නිසා මේම හිටගෙන කතා කරන්න බෑ. ඩුබායි ඇවිල්ලා ජොබ් ස්කෑම්ස් වලට අහු වෙන්නේ නැතුව ඔයා ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? ජොබ් ස්කෑම්ස් කියන්නේ මොනවාද? ජොබ් ස්කෑම්ස් අඳුරගන්නේ කොහොමද? අද වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් යමු ඡාය එකක් බොන්න. ෂර්ට් එක ඔය ලොකුයි වැඩි ගණන් ගන්න එපා. මොකද මේක ලංකාවේ ඉඳන් එනකොට මම මල්ලිගෙන් උස්සන් ආපු ෂර්ට් එකක්. වැඩි ෂර්ට් එක ගැන හිතන්න එපා. දැන් උදේට කන්න තැනක්. උදේ 6 වෙලාව නමුත් ඊයේ රෑටත් හරියට කාපු නැති නිසා මම හිතුවා උදෙන්ම චාය එකක් බොන ගමන් මේ ගැන කතා කරන්න ඕනේ කියලා. හැබැයි අපිට පෙට්‍රල් ගහන්න තියෙනවා. පෙට්‍රල් ගහලා ඒත් එක්කම බලමු අගෝස්තු මාසේ පෙට්‍රල් වල ගණන් කොහොමද කියලා. මම මේ වීඩියෝස් කරගෙන යන ගමන් සමහරක් වෙලාවට ඩුබායි වල වියදම ඩේ ටු ඩේ අපිට අවශ්‍ය වෙන දේවල් ගැන ගණන් ගිලා දානවා. එතකොට ඔයා මෙහෙට එන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන දේවල් මගේ වීඩියෝස් වල මම මෙන්ෂන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ඩ්‍රයිව් කරන ගමන් කතා කරන්න බෑ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි සහ එච්චර ආදර්ශමත් දෙයක් නෙමෙයි. අපි පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා පෙට්‍රල් ගහන ගමන් ඉදිරි ටික කතා කරමු. Uh, 95 full tank. Yeah. Bro, what is the rate for this month? 3.49. මේ අගෝස්තු මාසේ ෆිල්ස් 20කින් වැඩි වුණා කියන්නේ අද රේට් එක 3.49. අපි කියමු 3.5 කියලා. ඒගොල්ලෝ අපි පෙට්‍රල් ගන්න ගමන් සමහරක් වෙලාවට අපි වින් ස්ක්‍රීන් එකක් ක්ලීන් කරනවා. How much is the total? 121. And how many liters? 34 liters. That is full tank. Okay. I have yes application also. 8210. Thank you so much. ලොකේෂන් එක දාගත්තා. ඩ්‍රයිව් කරන ගමන් වීඩියෝස් කරන්න මම ඉච්චර කැමති නෑ. ඒ නිසා ලොකේෂන් එකට ගිහිල්ලා වැදගත්ම දේ ජොබ් ස්කෑම් වලට අහු වෙන්නේ නැතුව කොහොමද ඩුබායි වල ජොබ් එකක් හොයාගන්නේ. කලින් ප්ලෑන් කරපු ලොකේෂන් එක අපිට රෙකෝඩ් කරන්න බෑ. ඉතින් මට දැන් වෙන තැනකට එන්න වුණා. නමුත් මෙතන චායි බොන්න තැනක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ. මොකද හේතුව තාම වෙලාව උදේ 7යි. අපිට චායි එකක් බොන්න තැනක් තියෙද නැද්ද මම දන්නේ නෑ. හැබැයි අද ඉරිදා නිසා පාකින් හොයාගන්න එච්චර අමාරුනේ නෑ සහ පාකින් අද ඩුබායි වල ෆ්‍රී. right. අපි අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන්. මේ වෙනකොට ලංකාවේ අපේ හුඟ දෙනෙක් මේ ජොබ් ස්කෑම් වලට අහු වෙලා. ඒ වගේම UAE ගවර්න්මන්ට් එකත් මේ වෙනකොට කොහොමද මේ ජොබ් ස්කෑම්ස් වලින් බේරෙන්නේ, කොහොමද මේ ජොබ් ස්කෑම්ස් අඳුරගන්නේ, ඒ වගේ අප්ඩේට්ස් ගොඩක් මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන නායකන්දරාවත් එක්ක මෙහෙට එන්න වියදම් කරපු සල්ලිත් එක්ක ඒව මතක් වෙනකොට ඕන ජොබ් එකක් කමන්නේ නැහැ කියලා ගොඩක් අය හිත හදාගන්නවා. මම හිතන්නේ ඒක තමයි අපේ අය කරන ලොකුම වැරද්ද. මේ අයත් අපේ අයව අවු කරගන්න පාවිච්චි කරන්නේ ඒ ඔප්ෂන් එකම තමයි. ලංකාවේ අපේ අය මේ ජොබ් ස්කෑම්ස් වලට අහු වෙනවා කියන එක මම දන්නේ. ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා ඒගොල්ලන්ගේ කතාව කියනකොට. ඒ වෙනකොට ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි වලින් බර ගාණක් ඒ අය නැති කරගෙන ඉවරයි. මේ වෙනකොට මොහොරේකෙඟු ෆේක් ජොබ් සම්බන්ධව වෝනින්ග්ස් රිලීස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩුබායි වල මොහොර කියන්නේ Ministry of Human Resources ඩුබායි වල. ඉතින් මොහොර එකත් මේ වෙනකොට වෝනින්ග්ස් රිලීස් කරලා තියෙනවා මේ ෆේක් ජොබ් සම්බන්ධයෙන්. මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ TikTok, Facebook ඔය වගේ සෝෂල් මීඩියා හරහා ගොඩක් වෙලාවට ඔයාලට ඔෆර් එකක් එන්නේ ඔයාගේ WhatsApp එකට. සමහරක් වෙලාවට ඩිරම් 5000යි 6000යි ඔයාලට හිතා ගන්න බැරි විදිහේ සැලරි පැකේජස් ඒගොල්ලෝ ඔෆර් කරනවා. දෙන බෙනිෆිට්ස් එක්ක ඔයාලට ඒ ජොබ් එක නැති කරගන්න හිතෙන්නේ නැහැ. ඒතකොට ඔයාලට හිතනවා මේක ඇත්ත කියලා. මොන ඔෆර් ලේට් එක ආවයින් පස්සේ මේ ජොබ් එක ලෙජිට්ද කියලා ඒගොල්ලන්ගේ සිස්ටම්ස් වලින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් ඔයා වෙරිෆයි කරගන්න. එතකොට ජොබ් ඔෆර් ලේට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා ට්‍රාන්සැක්ෂන් නම්බර් එකක්, ඒ වගේම වගේ කම්පනි එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර්ස්, අන්න ඒ වගේ ඩීටේල්ස්
මෝරේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සබ්මිට් කරලා මේ ජොබ් ඔෆර් එක ඇත්තටම හරි ජොබ් ඔෆර් එකක්ද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ලංකාවේ අපේ අයගේ අසරණකම නිසා මේගොල්ලෝ මේ ජොබ් ස්කෑම්ස් වලට අහු වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. මම හිතන්නේ කවුරු හරි සල්ලි ඉස්සර කරගත්තොත් ඒක හොඳටම ඇති. ඔයාලට මේක ස්කෑම් එකක්ද නැද්ද කියලා හිතන්න. එහෙම දැනුනොත් ඔයාලට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේගොල්ලෝ කියන විදිහට මෝරේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ජොබ් එකේ ඉන්ෆෝමේෂන්ස් දීලා ඔයාලට චෙක් කරගන්න පුළුවන් ඒ ජොබ් එක ස්කෑම් එකක්ද නැත්නම් ලෙජිට් ජොබ් එකක්ද කියලා. දැන් ඉතින් චාය එකක් බොන්න දැනක් හොයාගෙන යමු. ඔන්න අපිට රෙස්ටුරන්ට් එකක් හම්බුණා. අපි අතුලට ගිහලා බලමු. චාය දිනනවද කියලා. චාය නම් නැති වෙන්නේ විදියක් නැහැ. You have put to with what? With the black. No chicken. This is vegetarian? After 10 o'clock. Okay. Okay, I'll order puttu with chana. Yeah. So, sandwich cancel. Yeah. Sandwich cancel. සැන්ඩ්විච් එකක් දැම්ම. අපි සැන්ඩ්විච් එක කැන්සල් කරා. මෙතන පිට්ටු තියෙනවා. පිට්ටු කාලා බලමු. මේ තියෙන්නේ මට ආපු පිට්ටු එක මේ කේල් කොලේ ඔතලා තියෙන. අපි කාලේ ඩුබායි වල ඇත්තටම මම මේ කේල් කොලෙත් එක්කද කන්නේ කියලා කේල් කොල අයින් කළේ. Thank you sir. What is this? What is this? Water. Little bit more please. Yeah. මේගොල්ලෝ වතුර දෙනකොට මෙන්න මේ විදිහට දෙන්නේ. මේකට මම හිතන්නේ අර සූදුරුනේ දමනා දාලා කහපාට කරලා දෙන්න. උණු වතුරක් උදේ පාන්දර. ඇත්තටම ලංකාවේදී පිට්ටු ඇදේ මේ ආච්චි පිට්ටු හදපුවම අපිට දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට රතු පිට්ටු තමයි හදන්නේ. මොකද 100 කන්න ආස නිසා. හරිස්සෙම මේගොල්ලෝ ඇති වෙන්න දෙනවා. ජොබ් එකක් හොයාගන්නකොට ස්කෑම් එකක්ද කියලා ඔයාට හොයාගන්න පුළුවන් රෙඩ් ෆ්ලැග් නම්බර් 1. සමහරකට මේ ජොබ් එකට ඔයා ඇප්ලයි කරලා නැති වෙන්න පුළුවන්. ඉල්ලා ඔයා ජොබ් වලට ඇප්ලයි කරනකොට ඔයා ඇප්ලයි කරන ජොබ්ස් වල ට්‍රැක් එකක් තියාගන්න ඕනේ කියන්නේ. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් ඔයා ඇප්ලයි කරපු ජොබ් එකකින්ද මේ ජොබ් ඉන්ටර්වියු එක ඇවිල්ලා තියෙන්නේ නැත්නම් මේ ජොබ් ඔෆර් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔයා ඩුබායි ඇවිල්ලා ඇප්ලයි කරනකොට ඔයාගේ ජොබ්ස් හරියට ට්‍රැක් කරන්න. ඔයා එකම ජොබ් එකට නැවත නැවත ඇප්ලයි කරන එකත් මේකෙන් වළක ගන්න පුළුවන්. රෙඩ් ෆ්ලැග් නම්බර් 2 ඔයාට ජොබ් එක පටන් ගන්න කලින් ඔයාගෙන් මුදල් අය කරනවා වෙන්න පුළුවන්. UAE වල තියෙන නීතිය අනුව කිසිම ඒජන්සි එකකටවත් ප්‍රයිවට් සෙක්ටර් එකේ එම්ප්ලොයි කෙනෙක්ටවත් බෑ ඔයාගෙන් මුදල් අය කරන්න ඔයාට ජොබ් එකක් දෙනවට. සල්ලි ඉල්ලපු ගමන් ඔයාට කරන්න තියෙන්නේ ඒ ජොබ් එක පිළිබඳව වෙරිෆයි කරගන්න එක. එතකොට ඔයාට හම්බෙන ජොබ් ඔෆර් ලෙටර් එකේ මොනවාද මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. අන්න ඒකත් අනිත් වැදගත්ම කාරණාව. ඔයාට ජොබ් ඔෆර් ලෙටර් එකක් හම්බුනාන් පස්සේ බලන්න මේ දේවල් පැහැදිලිවම ජොබ් ඔෆර් ලෙටර් එකේ මෙන්ෂන් කරලා තියෙනවාද කියලා. පළවෙනි දේ තමයි ඔයාගේ ජොබ් ටයිටල් එක. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන සැලරි එක. කොන්ට්‍රැක්ට් එකේ ටයිප් එක. ඒ කියන්නේ part time ද full time ද ඊට අමතරව ඔයාගේ ජොබ් එක පටන් ගන්න දවස ඒ වගේම ඔයාට වීක්ලි කොච්චරක් ඕෆ් හම්බෙනවද? ඔයාගේ annual leave, weekly leave, sick leave අන්න ඒ වගේ දේවල් පිළිබඳව පැහැදිලිවම මේ ડોකියුමන්ට් එකේ මෙන්ෂන් කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ notice period එක. ඔයා ජොබ් එකෙන් අයින් වෙනවා නම් නැත්නම් ඒගොල්ලෝ ආව අයින් කරනවා නම් ඒ වගේ සිටුේෂන්ස් වලදී මොකක්ද තියෙන ප්‍රොසීඩර් එක සහ notice period එක කොයි විදිහටද යන්නේ. සමහරක් විට දවස් 30ක් වෙන්න පුළුවන්, 60ක් වෙන්න පුළුවන්. ඒ වගේම probation period එකේදී ඔයාට අයින් වෙන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. අන්න මේ දේවල් ඔයාගේ job offer letter එකේ පැහැදිලිවම මෙන්ෂන් වෙලා තියෙන්න ඕනේ. අනිත් වැදගත් කාරණාව තමයි ඔයාට WhatsApp එකේදී නැත්නම් HR එක call එකේදී මෙන්ෂන් කරපු salary එක ඔළුවේ තියාගෙන ඉන්න එපා. හැම වෙලාවෙම ඒගොල්ලෝ කියපු හැම දෙයක්ම job offer letter එකේ මෙන්ෂන් වෙලා තියෙනවද කියලා හරියටම check කරන්න. මෙතනදී වැදගත්ම කාරණාව තමයි ඔයාට දෙන offer letter එක. offer letter එකයි UAE government contract එකයි දෙකක්. එතකොට offer letter එකේ මෙන්ෂන් වෙලා තියෙන දේවල් ඔයා sign කරන contract එකේ ඒ විදිහටම මෙන්ෂන් වෙලා තියෙනවා. offer letter එකේ එකක් තිබිලා contract එකේ තව එකක් තියෙන විදියක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම ඔයාට හම්බෙන employment contract එක ගොඩක් වෙලාවට more එකත් එක්ක register. එතකොට ඔයාට හම්බෙන offer letter එකයි ඔයා sign කරන contract එකයි ඒ දෙකේ තියෙන දේවල් අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම ඒ දේවල් more එකත් එක්ක register වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මේ ස්කෑම් එක එන්න පුළුවන් තවත් විදියක් තමයි emails. එතකොට ඔය ඊමේල් ඇඩ්‍රස් එක බලන්න, ඒ ඊමේල් එක ඇවිල්ලා තියෙන ෆෝමැට් එක බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක ස්කෑම් එකක්ද නැද්ද කියලා. ලංකාවේ අපේ අය අහුවෙන අනිත් ස්කෑම් එක තමයි මේක ගොඩක් වෙලාවට ලංකාවේ අපේ අය කරන්නේ. ඒ කියන්නේ කාවාරි විසිට් වීසා එකකින් ඩුබායි වලට ගෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ජොබ් එකක් දෙන්නම් කියලා. ඔයා විසිට් වීසා එකකින් ආවයින් පස්සේ මෙහෙ තියෙන ලෝ එක අනුව කිසිම වෙලාවක විසිට් වීසා එකකින් ඔයාලට කිසිම තැනක වැඩ කරන්න අපේ අය ස්කෑම් වෙන අනිත් දේ තමයි ඔයාගේ පර්සනල් ඉන්ෆෝමේෂන් එළියට ලීක් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ පාස්පෝර්ට් ඩීටේල්ස්, ඔයාගේ මොබයිල් නම්බර් එක, ඒ වගේම ඔයාගේ එමිරේට්ස් ID එක,
ගොඩක් වෙලාවට බැංක්ස් වලින් සහ එක එක තැන් වලින් හම්බෙන OTPs මේ වගේ දේවල් ඔයා ලීක් කරගන්න එක සමහරක් වෙලාවට තවත් ඔයා මුණ දෙන ස්කෑම් එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න ඕන කාරණාව තමයි ඩුබායි වල තියෙන ලංකාවේ තියෙන හැම ඒජන්සි එකක්ම ස්කෑම්ස් කරන ඒජන්සිස් නෙමෙයි. හරියට නීත්‍යානුකූලව වැඩ කරන ඒජන්සිස් ඇස්සේ මේ ස්කෑම්ස් කරන ඒජන්සිස් හැංගිලා තියෙනවා. අපි ස්කෑම් එකකට අවු වුණාන් පස්සේ අපි මොන දෙයක් කරත් කිසිම වැඩක් නැහැ. හැම වෙලෙම වැදගත් වෙන්නේ ඔයා ජොබ් එක ඔෆර් එකක් ආවොත් නැත්නම් ඔයාට කවුරු හරි රික්‍රූට්මන්ට් එකක් කරොත් නැත්නම් ඔයා වීසා එකක් ගහද්දී වුණත් හැම වෙලෙම ඔයා වීසා එක ගහන කම්පැනි එක ගැන හොයලා බලන්න. ඔයාගේ යාළුවෙක් කිව්ව නිසාවත්, ඔයාගේ අයියා කිව්ව නිසාවත්, ඔයාගේ නෑදෑයෙක් කිව්ව නිසාවත් සල්ලි දෙන්න යන්න එපා. ඔයා සල්ලි දෙන්න කලින් ඔයා අනිවාර්යෙන් ඒ කම්පැනි එක ගැන හොයලා බලන්න. ඒ ඒජන්සි එක ගැන හොයලා බලන්න. එතකොට ඔයාට ඒගොල්ලන්ගේ රිවිව්ස් බැලුවම ගොඩක් වෙලාවට හිතා ගන්න පුළුවන් මේක ස්කෑම් එකක්ද නැත්නම් මේක ජෙනුයින් ඒජන්සි එකක්ද. මේ ස්කෑම් කරන අය සෙල්ලම් කරන්නේ ඔයාගේ හීනක්. ඒ වගේම ඔයාගේ දුර්වලතාවයක් හොයාගෙන තමයි ඒගොල්ලෝ ඇටැක් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔයා ඩුබායි වලට එන්නේ ලෝන් එකක් අරගෙන. ගොඩක් ණය වෙලා. ඒ වගේම ඔයාගේ ලංකාවේ අය බලාගෙන ඉන්නෝ ඔයා මෙහෙ ඇවිල්ලා සල්ලි ඒගොල්ලන්ට එවන ජොබ් එකක් නැතුව ඔයා ඉන්නේ ගොඩක් ප්‍රෙෂර් එකක. එතකොට ඔයා ඉක්මනින්ම මේ වගේ කෙනෙක්ට අහු වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. අනිවාර්යෙන්ම ඩුබායි කියන්නේ ඔපචුනිටිස් පිරිච්ච රටක් නේ. ඔයාට ස්කිල්ස් තියෙනවා, ඔයාට ටැලන්ට් තියෙනවා, ඔයාට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඒ වගේම හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඩුබායි වල ජොබ් එකක් හොයාගන්නවා කියන එක එච්චර අමාරු නෑ. හැබැයි අපේ මේ ස්කෑම්ස් වලට අහු වෙන ගොඩ දෙනෙක්ට එඩියුකේෂන් නැතුව, ස්කිල්ස් නැතුව, ක්වොලිෆිකේෂන්ස් නැතුව ඇවිල්ලා සල්ලි දීලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියලා හිතාගෙන එන අය. මම කලින් කිව්වා වගේම ඩුබායි කියන්නේ සිස්ටම්ස් තියෙන රටක්, නීතිය හොඳටම ක්‍රියාත්මක වෙන රටක්. ඒ නිසා ඕන ප්‍රශ්නයකට මුහුණ දුන්නාන් පස්සේ ඔයාලට කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් මොහරේ එක සම්බන්ධ කරගන්න ඔයාට එම්ප්ලොයිමන්ට් එක සම්බන්ධව තියෙන ගැටලු निराකරණය කරගන්න හොඳම ආයතනය තමයි මොහරේ. මොහරේ ආයතනය සම්බන්ධ කරගන්න විදිය මම පැහැදිලිවම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියන්නම්. ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස්, ෆෝන් නම්බර්ස්, වෙබ්සයිට් එක, මේ ඉන්ෆර්මේෂන් ඔක්කොම ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. මේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනකොට ඒ ඉන්ෆර්මේෂන් වෙරිෆයි කරගෙන ඒගොල්ලොත් එක්ක කන්ටැක්ට් කරගන්න. Everything is here. බිල් එක ඇවිල්ලා තියෙන්නේ අපි ඉතුරු ටික එළියට ගිහලා කතා කරමු. මං කාපු පුට්ටු එකටයි චායි එකටයි ඩිරම් 9. කරක්ටි එකට ඩිරම් 1යි කොහෙත්. පුට්ටු චන්න. ඒක ඩිරම් 8යි. ඔක්කොම ඩිරම් 9 අවුලක් නැහැ ඉතින් නේ. ඩිරම් 9ට පාඩු නැහැ මං හිතන්නේ ගොඩ කාලයකට පස්සේ රහට පිට්ටු ගන්න පුළුවන් වුණා පොල් දාලා. ඉතින් ඩුබායි වලට එනකොට අපේ අය මොනාද ෆෝකස් කරන්න ඕනේ, මොන වගේ දේවල්ද කල්පනා කරන්න ඕනේ, ඒ වගේ වීඩියෝස් ගොඩක් මම ඔල්රෙඩි TikTok එකේ කරලා තියෙනවා. හැබැයි TikTok එකෙන් අවශ්‍ය ඉන්ෆර්මේෂන් දෙන්න ලේසි නෑ. මාව ඔල්රෙඩි TikTok එකේ දැකලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මාව YouTube එකේ දකින පළවෙනි පාරට වෙන්න පුළුවන්. මාව TikTok එකේ, Instagram එකේ, Facebook එකේ follow කරන්න, YouTube එකේ subscribe කරන්න. UAE වලට එන ඕගොල්ලන්ට වැදගත් වෙන දේවල් වීඩියෝස් වලින් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. අපේ අය පිටරට එනකොට එන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. හීන ගොඩක් පොදි බැඳගෙන. එතකොට මෙහෙට ආවයෙන් පස්සේ තමන්ගේ හීන ඉක්මනට හැබෑ වෙනවා දකින්න හැමෝම කැමති. හැබැයි හරි ප්ලෑන් එකක් නැතුව ආවොත් තමන් කරන්නේ මොනවද කියලා ඔළුවේ අයිඩියා එකක් තිබ්බේ නැති වුණොත්, ඒ වගේම මේ ස්කෑම්ස් ගැන ඔයාලට අදහසක් තිබ්බේ නැති වුණොත් ඔයාගේ හීන වලට යන පාර ලේසි වෙන්නේ නැහැ. අභියෝගාත්මකයි. අභියෝග ජීවිතයේ ඕනම වෙලාවක ඔයාලට මුණ දෙන්න සිද්ධ වෙයි. හැබැයි ස්කෑම්ස් කියන්නේ ඔයා විහිඳා ගන්න අභියෝගයක්. ස්කෑම්ස් වලට අහු වෙන්නේ නැතුව ඔයාගේ ඩුබායි සීනය, ඔයාගේ හීන වලට යන්න තියෙන පාර ලස්සන කරගන්න මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති. තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් හම්බෙමු. මේක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවෙක් එක්කත් ෂෙයා කරගන්න. තවත් වීඩියෝ එකක් හම්බෙනවා ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.